දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක ජොයින් වෙලා ඉන්නේ Shark Tank review season එකේ. ඉතින් අද අපි කතා කරන්නේ Hycon LLC කියලා කම්පැනි එකක්. මේ කම්පැනි එකෙන් එයාලා ඉන්ට්‍රොඩියුස් කරපු ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක, මොකක්ද මෙයාලා සෝල්ව් කරපු ප්‍රොබ්ලම් එක කියන එක අපි අද එපිසෝඩ් එකෙන් කතා කරමු. Shark Tank එක බලලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට් එක ගැන අහලා තියෙන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එක Hycon LLC කියලා කම්පැනි එකකින් පිච් කරන ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එක අපි බලමු මොකක්ද ප්‍රොබ්ලම් එක, මොකක්ද මෙයාලට උනේ, කම්පැනි දැන් කොතනද තියෙන්නේ කියන දේවල් අපි ක්වික්ලි ගෝ ත්‍රූ කරලා බලමු. ෆයර් ෆයිටර්ස්ලට ටයිම් එක ගොඩක් වැදගත් එයාලගේ ජේන ජොබ් එකත් එක්ක, රයිට්? සෙකන්ඩ්ස් වේස්ට් වුණොත් එහෙම එයාලට තියෙන ප්‍රශ්නයක් තමයි එහා පැත්තේ ජීවිතයක් හානි වෙන්න පුළුවන්. ඉතින් ජෙෆ් කියන ෆයර් ෆයිටර් ඒකට සොලියුෂන් එකක් විදියට එයාලගේ ෆයර් හයිඩ්‍රන්ට් එකට හයි කරන හෝස් එක ක්වික්ලි හයි කරන්න සිස්ටම් එකක් නැත්තං හෝස් එකක් එයා ගේනවා. මේකට එයා කියනවා ෆාස්ට් කනෙක්ට් ෆයර් හයිඩ්‍රන්ට් ඇඩැප්ටර් කියලා. අපි Google එකේ ගිහිල්ලා Google Patents වලට ගිහිල්ලා බැලුවොත් එහෙම තාමත් ඒකේ patent එක තියෙනවා. මම patent number එක දාන්නම් මෙතනින්. ඔයාලට ගිහිල්ලා search කරලා බලන්න පුළුවන්. ඒ product එක සෑහෙන solid product එකක්, right? design එක solid, ඒකේ තියෙන concept එක solid, right? ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා Shark Tank එකේ එයාලා live demo එකක් කරනවා. ඒක බලන්න. ඒක mind blowing product එකක් වෙනවා. Jeff මේ ප්‍රොඩක්ට් එකට නැත්තං Hycon LLC කියන කම්පැනි එකට Shark Tank ලකින් ඉල්ලන්නේ 40% equity එකට $500,000, right? ඒ කියන්නේ ලක්ෂ 5ක් USD ලක්ෂ 5ක් එයා ඉල්ලනවා 40% equity එකට කම්පැනි එකෙන් 40% share එකට. investors නැත්තං Shark Tank එකේ ඉන්න ටීම් එක සෑහෙනට මේකට කැමති වෙනවා. මොකද්ද ප්‍රොඩක්ට් එක? මේක සෑහෙන කියන්නේ එයාලගේ ඩෙමෝ එක mind blowing වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. එයා මේක සෙල් කරන්න හදන්නේ ෆයර් ඩිපාර්ට්මන්ට්ස් වලට, රයිට්? ඊට පස්සේ එතනදී එයාලා බලනවා ඇමරිකාව ඇතුලේ ෆයර් ඩිපාර්ට්මන්ට්ස් කොච්චරක් තියෙනවද, ඒ ස්ටේට් වල කොච්චරක් ෆයර් ඩිපාර්ට්මන්ට් වලින් මේ ප්‍රොඩක්ට් එක ගන්න ෆයර් ඩිපාර්ට්මන්ට් පෙළඹෙයිද කියන එක එයාලා ක්වික්ලි ගෝ ත්‍රූ කරනවා. එතකොට එයාලට තේරෙනවා මේක එච්චර ප්‍රොඩක්ට් එක හොඳ වුණාට හොඳ බිස්නස් අයිඩියා එකක් නෙමෙයි කියලා. ඉතින් ඒත් එක්කම බැක් ඇන්ඩ් ෆෝත් ඔතන ඩිස්කෂන් එක යාලාගේ යනවා. ඒ අස්සේ රොබර්ට් අහනවා මගේ ගෙදර තියෙන ෆයර් හෝස් එක මට කවදාවත් කනෙක්ට් කරගන්න බෑ, රයිට්? ඒකට සොලියුෂන් එකක් නැද්ද කියලා. එතකොට ජෙෆ් සාක්කුවෙන් අරගන්නවා එයා ටෙස්ට් කරපු එකගේ ප්‍රොටෝටයිප් එක ගෙදර තියෙන හෝස් එක හයි කරන්න තියෙන ප්‍රොඩක්ට් එකක්, රයිට්? ඒකත් එක්ක ඉන්න පැනල් එක සෑහෙන වෙනම ලෙවල් එකකට යනවා. ඊට පස්සේ යාලා කියනවා රයිට් මට වෙනමුකුත් ඕන්නෑ, මට ගෙදර හෝස් එකේ තියෙන ඒ කෑල්ල විතරක් දෙන්න, රයිට්? ඒකත් එතකොට අර පැටර්න් එකමයි ඇතුළෙමයි තියෙන්නේ. ඒ කෑල්ල විතරක් දෙන්න, ඒකත් එක්ක මම බිස්නස් එක ඉස්සරහට අරන් යන්නම් කියලා, රයිට්? හැබැයි ජෙෆ් කැමති වෙන්නේ නැහැ. ජෙෆ් කැමති වෙන්නේ ජෙෆ්ගේ අර තියෙන good intention එක, රයිට්? මම මේක ෆයර් ඩිපාර්ට්මන්ට්ස් වලට දුන්නොත් එතනින් එයාලගේ ටයිම් එක සේව් වෙනවා. ඒ ටයිම් එකෙන් ගොඩක් දුරට මිනිහෙක්ගේ ජීවිතයක් බේරෙන්න පුළුවන් කියන තැන ඉඳලා තමයි ජෙෆ් දිගටම වැඩ කරන්නේ, රයිට්? ඊට පස්සේ මාක් කියුබන් එනවා ක්‍රේසි ඔෆර් එකක් එක්ක, රයිට්? ටෝටල් කම්පැනි එකට 1.25 මිලියන් එයා දෙනවා. එයාගේ ඔෆර් එක 1.25 මිලියන් 100% ඕනර්ෂිප් එක සම්පූර්ණ කම්පැනි එකටම. එතකොට ජෙෆ්ට එයා වෙනම අවුරුද්දකට 100k, right? USD 100k salary එකක් එක්ක එයාට full time job එකක් දෙනවා, right? ඒත් එක්කම එයාට 7.5 royalty deal එකක් ජීවිත කාලෙටම හම්බ වෙනවා, right? ඒක ගත්තොත් එහෙම ඒ offer එක crazy offer එකක්, right? ඒ කියන්නේ එයාට විකුණන හැම කෑල්ලකින්ම, right? fire department එකට විකුණන හෝස් එක වෙන්න පුළුවන්, ගෙදර හයි කරන පොඩි හෝස් එක වෙන්න පුළුවන්, right? ඒ මොන product එක විකුණුවත් ඒ විකුණන ගානෙන් 7.5 royalty fee එකක් යනවා ජෙෆ්ට. ඒත් එක්කම ජෙෆ්ට කම්පැනි එකත් එක්ක අවුරුදු 3ක් දිගටම 100k earn කරගෙන වැඩ කරන්න පුළුවන්. ජෙෆ් ඉතින් ඒ offer එක accept කරනවා. ඇයි accept කරන්නේ නැත්තේ, right? 1.25 මිලියන් හම්බ වෙනවා, right? ඒත් එක්කම යාට ජීවිත කාලෙටම 7.5% royalty එකක් හම්බ වෙනවා. ඒත් එක්කම 100k අවුරුදු 3ක් එයාට contract එකක් හම්බ වෙනවා, right? ඉතින් ජෙෆ් ඒකට yes කියලා ඉස්සරහට මෙයා මේක කන්ටිනියු කරනවා. off the camera මාක් කියුබන් එනවා මෙයාගේ කන්ට්‍රැක්ට් එකත් එක්ක, රයිට්? මොනවද කරන්නේ, මොනවද කරන්න තියෙන්නේ, මොනවද කියන හැමදේම මෙතන කන්ට්‍රැක්ට් එකේදී කතා කරනවා, රයිට්? හැබැයි මේ කන්ට්‍රැක්ට් එක go through වෙන්නේ නැහැ. මොකද
මේකේ manufacturing and licensing control එක right මාක් කියුබන් පොඩ්ඩක් මේක චේන්ජ් කරනවා. ඒ කියන්නේ ජෙෆ් ඔපරේෂනල් සයිඩ් එකෙන් මෙයාව අයින් කරන්න හදනවා. right එයාගේ බිස්නස් එකේ එයා ඉන්නවා. හැබැයි ඔපරේෂනල් සයිඩ් එකේ කියන්නේ මේකේ ඩිසයින් එක තියෙනවා. මැනුෆැක්චරින් කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ? ඔන්න ඔය කියන දේවල් වලින් ජෙෆ් අයින් කරන්න ප්ලෑන් එකක් මාක් කියුබන් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ජෙෆ් එකට කැමති වෙන්නේ නැහැ. එතකොට ඒ ඩීල් එක වෙන්නේ නැහැ. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක්, හොඳ අයිඩියා එකක්, හොඳ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරලා තියෙනවා. හැමදේම හොඳයි. හැබැයි මේ බිස්නස් එක ඉස්සරහට ගෝ ත්‍රූ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඩීල් එක ෆේල් වුණාට පස්සේ හයිකෝන් එකට සල්ලි නැතුව එයාලගේ ඕඩර්ස් ෆුල්ෆිල් කරගන්න බැරුව එයාලා පොඩ්ඩක් මේකේ ස්ට්‍රගල් කරනවා. ඒත් එක්කම දැන් මාක් කියුබන් මේක බෑක් ඔෆ් කරපු නිසා ඉතුරු ඉන්වෙස්ටර්ස්ලා මේ ගැන කැමැත්තෙන් හිටපු ඉන්වෙස්ටර්ස්ලාත් මේක ටික බෑක් ඔෆ් කරනවා. ඊට පස්සේ 2019 වගේ වෙනකොට මේක සම්පූර්ණ සයිලන්ස් මූඩ් එක කරනවා. හයිකෝන් LLC කියන වෙබ්සයිට් එක ඒ වෙනකොට ප්ලේ එකේ තියෙනවා. රයිට් අපිට ඔන්ලයින් ඕඩර් කරන්න බෑ, ඕඩර්ස් ප්ලේස් කරන්න බෑ, ඒ වගේ දේවල් කරන්න බෑ. හැබැයි හයිකෝන් LLC කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. තාමත් අපි ගියලුත් එහෙම අපි දැන් ඉන්නේ 2025 දෙසැම්බර් වල තාමත් හයිකෝන් LLC කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඊට පස්සේ හයිකෝන් එකේ Facebook pages වල මාකටිංగ్ කැම්පේන්ස් කීපයක් යනවා. 2024 වල මේකේ ප්‍රොඩක්ෂන් ආයි ස්ටාර්ට් කරනවා කියලා. හැබැයි ඒකක්වත් එයාලට go through කරගන්න බැරි වුණා. මොකද මේ ප්‍රොඩක්ට් එක වැලිඩ් කියන්නේ solid ප්‍රොඩක්ට් එකක් වුණාට මොකද ෆයර් ඩිපාර්ට්මන්ට්ස් වලට එච්චර සල්ලියක් යට කරන්න බෑ. මොකද ඒවා ස්ටේට් ඕන් කම්පැනිස්. එතකොට ඒකත් එක්ක කොහොමද අපි රෙගියුලර් හෝස් එක අපි ගෙදර තියෙන හෝස් එකට හයි කරන ඒ ඇටැච්මන්ට් එක හදනවා නම් ඒකට මැනුෆැක්චරින් කොස්ට් එකක් තියෙනවා. ඒ දේවල් රයිට්. එතකොට ඒක ජෙෆ් කියන කෙනාගේ ඒ තියෙන පොඩි ඊගෝ එකක් තියෙනවා. රයිට්. මගේ සාධාරණයි. මං කරපු දෙයක්, මං කරපු නිර්මාණයක් මම මේක දෙන්නේ නැහැ කාටවත්. ඒ විදියට එයා හෝසස් කම්පැනිස් එක්කත් හෝස් හදන කම්පැනිස් සහ PVC කම්පැනිස් එක්කත් එච්චර ඩීල් එක සක්සස් වෙන්නේ නැහැ. හයිකෝන් LLC එකෙන් අපිට ගන්න තියෙන දේවල් මොනවද? පළවෙනි දේ එක තමා කට්ටිය ප්‍රොඩක්ට් එකට කැමති වුණාට ඒක ස්කේලබල් බිස්නස් එකක් නෙමෙයි නම් ඒක හොඳ බිස්නස් එකක් නෙමෙයි. දෙවෙනි එක තමා මැනුෆැක්චරින් සප්ලයි චේන් අපි ඉග්නෝර් කරන්න හොඳ නැහැ. අපි කොහොමද මැනුෆැක්චර් කරන්නේ? කොහොමද ඒක කන්ට්‍රෝල් කරන්නේ? අපේ කන්ට්‍රෝල් එකේ ඒක තියනවද? එතකොට සප්ලයි චේන් එක අපි කොහොමද කරන්නේ? මේ සප්ලයි චේන් එකේ අපේ කන්ට්‍රෝල් එකේ තියනවද කියන දේ අනිවාර්යෙන් බලන්න ඕනේ. තුන්වෙනි එක තමා ඉන්වෙස්ටර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එකේ තියෙන්නේ මම කොහොමද මේ කම්පැනි එක ගන්නෙ? රයිට්. මේ කම්පැනි එක මම කොතෙන්ට ගේනවද කියන එක එයාට අදාළ නැහැ. එයාට ඕනේ එයාගේ සල්ලි කොච්චර ග්‍රෝ කරනවද කියන එක. රයිට්. එතකොට CEO කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එක තියෙන්නේ මම මේ කම්පැනි එක කොතන ඉඳන් කොතෙන්ටද අරන් යන්නේ කියන එක. රයිට්. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. රයිට්. හයිකෝන් LLC එකට උන දේ ගැන ඔයාලා හිතන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බලන්න හයිකෝන් LLC එකට මොකද වුනේ. ඔයාලට ඕන නම් Google patents වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ patent එක සෑහෙන detail patent එකක්. මම පුළුවන් නම් මෙතන attach කරන්න. right. ඔයාලට මාක් කියුබන්ගේ offer එක හම්බුනොත් ඔයාලා accept කරනවද නැත්නම් ඔයාලා ඒක counter කරනවද? right. ඔයාලට අනිත් පැත්තට කියන්න පුළුවන් මම මේ offer එකට කැමති නැහැ. හැබැයි අපි මේ offer එකට යන්න කියන එක ඔයා counter කරනවද? counter කරනවා නම් ඒ offer එකක් දාන්න. එතකොට ඔයාලට තේරෙන විදියට හයිකෝන් LLC එක ඇයි fail උනේ කියන එක මෙන්ෂන් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. right. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. bye.